සුළු සිරකරු වූ මනුෂ්‍යෝය. වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපසදී නෙත ගැටෙන වැකිය. දරුවෙකු කුස තුළ සිටියදී කිසියම් මවෙකු හෝ පියෙකු තම දරුවා මැරයෙක්, කුඩුකාරයෙක්, හොරෙක්, ස්ත්‍රී දූෂකයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දෙමව්පියන්ගේ ආදරය, කරුණාව, සෙනෙහස තුළ ඇති දැඩි වන දරුවෙක් කවදාවත් මැරයෙක්, පාතාල නායකයෙක්, කුඩුකාරයෙක් වෙන්නෙත් නැහැ. නමුත් කවුරුත් ප්‍රාර්ථනා නොකරන මේ සමාජ අපරාධකාරයෙකු නිර්මාණය වෙන්නේ කොහොමද? කුල භේදය, පන්ති භේදය සහ වෙනත් සමාජමය ගැටලු නිසා මිනිසුන් නොමිනිසුන් වෙනවා. නොහික්මුණු දේශපාලනය සහ ධනවාදී සමාජය ඔවුන්ගේ අතට අවියායුධ සපයනවා. අවසානයේ වෙනත් පුද්ගලයන්ගේ අරමුණු උදෙසා තමන් මිනීමරුවෙක් වෙනවා. තමන්ව අසාධාරණයට ලක් කළ සමාජයෙන් ඔවුන් පලිගන්නේ තවත් ඒ වගේම පිරිසක් අසරණ කරමින්. එහි ප්‍රතිඵලය වෙන්නේ පරම්පරා ගානක් පාතාල සමාජිකින් බිහිවීම. දේශපාලන හෝ වෙනත් පාර්ශව තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අදෘශ්‍යමාන හස්තයක් ලෙස මැරයන් ලෙස ලේබල් කරන ලද පුද්ගලයින් තබාගෙන සිටිනවා. ඔවුන්ට අවියායුධ සපයනවා. ආධාර අනුබල දෙනවා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර ඝාතනයට ලක් වූ පාතාලයයි කියාගන්නා බොහෝමයක් පිරිස. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු ඔවුන්ගේ අවට සිටින පුද්ගලයන්ගේම ක්‍රියාකලාප නිසා අපරාධකාරයන් බවට පත්වුණු පුද්ගලයින්. පොඩ්ඩක් ඔයාලා හොයලා බලන්න ඔය කියන පාතාල සමාජිකයින් ඒ වගේම සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන වෙනත් පුද්ගලයින් පිළිබඳව. බොහෝ පිරිසක් කුඩා කාලයේ ආදරය, කරුණාව සහ ආරක්ෂාව නොලබපු සමාජ අසාධාරණයට ලක්වුණු පිරිසක් වෙනවා. මෙවැනි පුද්ගලයින් අහුවෙන ඕනම දෙයක් සිදු කරනවා. කුඩු වෙළඳාමට, ආයුධ වෙළඳාමට, හොරකමට යොමු වෙලා අන්තිමට හිරේ ගිහින් ලේබල් ගැහෙනවා සමාජගත ප්‍රසිද්ධ අපරාධකාරයෝ විදිහට. පසුව ඔවුන් වටා තවත් ඒ වගේම පිරිසක් එකතු වෙලා ඔවුන් කල්ලි හැදෙනවා. දේශපාලකයින් වගේම ධනවාදී පුද්ගලයින් මෙවැනි පිරිස යොදා ගනිමින් තමන්ගේ ආර්ථිකමය වගේම සමාජමය තත්ත්වය තහවුරු කරගන්න. ඒ වගේම තවත් පිරිසක් ආශ්‍රය නිසා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙනවා. අද සමාජයේ යහළුවන් යයි කියාගන්නා පිරිස අතර ඇසුරට සුදුසු කෙනෙකු සොයා ගැනීම ගොඩක්ම දුෂ්කර කාර්යයක් වෙනවා. නිතරම නරක වචන පාවිච්චි කරන, හොරකම් කරන, රණ්ඩු කරන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යහළුවන් ආශ්‍රය කරන කෙනෙක් ඉබේම ඒ තත්ත්වයට පත් වෙන්නේ තමනුත් නොදැනුවත්වමයි. ඒ වගේම අධ්‍යාපනයෙන් මගහැරෙන පිරිසක් තම අධ්‍යාපනය හා වෘත්තීය අතින් දියුණුවනවට වඩා බලය අතින් දියුණු විය හැකියි සිත අපරාධකරුවන් සමග එකතු වීමකුත් සිදු වෙනවා. මේ හැමෝගෙම ප්‍රධානම අරමුණ වෙන්නේ මූල්‍යමය ප්‍රතිලාභ. ඒ වගේම තමන්ට අසාධාරණයක් වුණ අයගෙන් පලි ගැනීම. අද අපේ රට ඛේදනීය තත්වයක පවතිනවා මේ පාතාලය සහ මත්ද්‍රව්‍ය වෙළඳාම නිසා. මත්ද්‍රව්‍ය, පාතාලය සහ දේශපාලනය කියන්නේ එකම දම්වැලක පුරුක් වගේ. අපේ තරුණ පරම්පරාව පහසල් යන වයසේ පුංචි පැටව් මේ වගේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. මුළු මහත් සමාජයක්ම විනාශ කරන්න පුළුවන් විකෘති මානසිකින් බිහි වෙලා තියෙනවා. රටටම පිළිලයක් වුණ මෙම පාතාලය සහ මත්ද්‍රව්‍ය මුලින් උපුටා දාන්න නම් ඔවුන්ව මෙහෙයවන, ඔවුන් පිටුපස සිටින මහා හස්තය ඉවත් කළ යුතු වෙනවා. රටක නීතිය බලාත්මකව පවතින තුරු සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. කෙසේ වෙතත් අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන දහම තවමත් මෙලොව තුළ සදාතනික දහමක් ලෙස පවතිනවා. ඉතින් සාමාන්‍ය පුරවැසියන් විදියට අපි විමසිලිමත්ව ඉමු ඔවුන්ගේ ඉදිරි අනාගතය කෙසේ වේදයි කියා. ඔයාලට මේ තොරතුරු වැදගත් කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.